හෙලෝ කොහොමද ඉතින් මගේ රත්තරන් යාළුවනේ අදත් මට පුංචි ලස්සන වීඩියෝ එකක් කරන්න හිතුණා මේ දවස්වල ටිකක් නිවාඩුනේ අපිට නේද ඔයගොල්ලෝ වෙසක් බලන්න එහෙම ගියාද කට්ටියම දැන් හැමතැනම වෙසක් බලන්න යනවනේ මේ කාලේ නේද ඉතින් අපි තැන් කීපයකට ගියා ඉතින් ඒක නෙමෙයි මට හිතුණා අද චූටි සුකුරුත්තන් වැඩක් ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා කරන්න බලන්නකෝ මගේ ගෙදර ඔයගොල්ලන්ට පසුබිමෙනුත් පේනව නේද මං කරපු චූටි සුකුරුත්තන් වැඩ තියෙනවා කියලා. ඉතින් ඒ වගේ පුංචි නිර්මාණයක් කරන්නයි අද ඔයගොල්ලන්ව එකතු කරගත්තේ. අපි හදමුද අද චූටි පහනක්. දැන් ලස්සන පහන් ගොඩාක් නිර්මාණය වෙලා තියෙනවනේ එක එක විදිහේ නේද? මටත් හිතුණා පුංචි වෙනසක් කරලා පොඩි පහනක් හදන්න. ඉතින් එන්නකෝ මගෙත් එක්ක පහන හදන්න. මං ඒකට මේ පොඩි අහක දාන මේ අපි පොඩ්ඩු අරගෙන එකතු කරගෙන ආපු සිප්පි කටු ටිකක් අරගත්තා. ඕගොල්ලන්ට මේව කරන්න මේවම ඕනේ නැහැ. පොඩි අයිඩියාස් ඕගොල්ලන්ට අලුත් නිර්මාණ කරන්න පුළුවන් අලුත් දේවල් අරගෙන මම පොඩි සිප්පි කටු ටිකක් අරගත්තා. මාගාව තිබුණා පොඩි පබුළු ඇට ටිකක්. මේ චූටි නිර්මාණ කරන්න ගන්න පුළුවන් මේ පොඩි ඒවා මේවත් මම ඔය එක දේවල් වලින් එකතු කරගත්ත චූටි සුකුරුත්තන් කෑලි. මේවා සිප්පි කටු මට නිකන් හිතුණා මේ සිප්පි කටු ටිකක් අරගන්න මේ අහක දාන බෝතල් පියනක් මේ බලන්නකෝ මම චුට්ටක් කරගත්තා ඔයගොල්ලන්ට පෙන්නන්න වෙලාව යන නිසා මේ චූටි කුප්පියක් ගත්තා වීදුරු බෝතලයක් මේ වීදුරු බෝතලයට මම සිප්පි කටු දාගත්තා මේ බලන්නකෝ යාළුවනේ ඔයගොල්ලන්ට පේනවද මම දන්නේ නැහැ මේ සිප්පි කටු ටික දාගත්තා ඒකට මම චූටි මේ අර පොඩ්ඩ සෙල්ලම් කරන්න ගන්න වීදුරු කැට බෝල අර මැද්දේ වෛරමක් තියෙන මේ ඒ වීදුරු කැට බෝල ටිකක් මේ මාළු ටැංකිය වලට දාන පොඩි පාට ගල් කැට මේ සිප්පි කටු ටිකක් මේ විදිහට ඇතුළට දාලා මම ලස්සන කරගත්තා මේ බලන්නකෝ ඕගොල්ලන්ට පුළුවන් මේකට පාට වර්ග වලින් තියෙන ධාන්‍ය වර්ග ටිකක් එකතු කරගන්න එහෙම නැත්නම් පාට වැලි ටිකක් පාට කීපකින් වැලි ටිකක් ඕගොල්ලන්ට පාට කරගෙන දාගන්න පුළුවන් මේ ඇතුළට ඕගොල්ලන්ට ලස්සනයි කියන හිතෙන දෙයක් දාලා මේ වීදුරු බෝතලේ ලස්සන කරගන්න පුළුවන් මම අර ගනිපු පබුළු ඇට වලින් ටිකක් නූලක දාලා මේ විදිහට මේ බලන්නකෝ මම මේ බෝතලේ වටේ ලස්සන කරගත්තා තවත් තියෙනවා මේ ටිකක් දාලා අපි ලස්සන කරගන්න හැටි බලමු ඉස්සෙල්ලාම මම මේ බෝතල් පියනට මේක මේම තියලා අලව ගන්නවා මේ බලන්නකෝ පොඩි උසක් එන්න ඕන හින්දා මම මේ පියන අරගත්තා මේකට අලව ගන්න අපි මේක අලව ගමු එහෙනම් බලන්නකෝ යාළුවනේ මම ඕගොල්ලන්ට සුදුසු ඇලවෙන ගම් ටිකක් අරගෙන මේක අලව ගන්න මම බෝතලේ පියන මේ අලව ගත්තා මේ චූටි වීදුරු කුප්පියට ඕගොල්ලන්ට මීට වැඩිය ලොකු කුප්පියක් ගන්නත් පුළුවන් මම මේ ටිකක් පාත පොඩි පහේ කෝපය වීදුරු බෝතලයක් අරගත්තේ අපි පහනක්නේ හදාන්නේ ටිකක් උස වුණාම සමහර විට පෙරලෙන්න ඉඩ කඩ තියෙනවා ඕගොල්ලන්ට ඕනේ නම් ටිකක් උස වීදුරු බෝතලයක් අඩිය ටිකක් මහත ඒ වගේ අරගෙනත් මේ පහන හදා ගන්න පුළුවන් එතකොට ඒකට දාන දේවල් නම් ඕගොල්ලන්ට පැහැදිලිව හොඳට පේනවා මේ ටිකක් උස එකක් අරගෙන උනත් ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන් පරිස්සමට පාවිච්චි කරන්න පුළුවන් නම් මේ බලන්නකෝ මම මේක අලව ගත්තා මේ තියෙන්නේ මම දාගනිපු සිප්පි කටු මේකට ඕගොල්ලන්ට ඇතුළ ලස්සන කරගන්න පබළු ඇට වීදුරු බෝල ඕන එකක් එකතු කරගන්න පුළුවන් අද මං ගාව මේ ටික තිබුණු නිසා මට හිතුණා මේව ටික දාලා හදාගන්න හොඳද ඕගොල්ලෝ ලස්සන දෙයක් මේකට එකතු කරගන්න දැන් මේ ලස්සන මේ පබළු ඇට ටිකක් තියෙනවා මං ගාව තව මේකත් මම පරණ හක දාන මේ වෙඩින් කේක් පෙට්ටියකින් තමයි කපලා තියාගත්තේ මං ඉතින් මේ ලස්සන දේවල් දැක්කහම පොඩි එකතු කරලා තියාගන්නවා මොනවට ඕන වෙයිද දන්නේ නැහැ කියලා හිතලා ඉතින් මම මේ වගේ නිර්මාණ කරනකොට මගේ ඒ බඩු මල්ල ඇදලා මට ගැලපෙන ටිකක් මම තෝරගන්නවා අදත් මේ වගේ එකක් තමයි මම මේ හොයාගත්තේ දැන් අපි මේ පියන තියෙන තැනින් මේක ලස්සනට මේ විදිහට අලව ගනිමු මේ බලන්නකෝ මේ විදිහට එතකොට ලස්සනයි කියලා මට හිතුණා ඔයගොල්ලන්ට මොකද හිතන්නේ යාළුවනේ මේ විදිය හොඳයි නේද අපි මේක මෙතනට අලව ගමු මට හිතුණා ඒක හොඳයි කියලා අපි දැන් ඒක අලව ගමු
බලන්නකෝ මම ඒකත් අලවල ලස්සන කරගත්තා. මේ බලන්න චුට්ටක් හිතන්න විතරයි තියෙන්නේ අපිට. චූටි අහක දාන දේවල් වලින් ලස්සන නිර්මාණ අපිට කරගන්න පුළුවන්. මේ බලන්නකෝ ඔයගොල්ලන්ට ඉන්න පොඩි දරුවෙක්ට කිව්වත් මේ වගේ දේවල් ටිකක් හොයලා දුන්නාම ඒගොල්ලෝ ලස්සන නිර්මාණ කරන්න පෙළඹෙනවා. අද ඉතින් තියෙනවනේ নানা ප්‍රකාර ලස්සන චූටි පහන් නිර්මාණය වෙලා මට හිතුණා සාම්ප්‍රදායික පොල්තෙල් පහනක් තමයි මම මේකේ නිර්මාණය කරන්නේ. කොයි මාදිලියේ පහන් වර්ග තිබුණත් අපිට එදා ඉඳලාම සෑම සුබ කටයුත්තකදීම මේ අපිට උදව් වෙන්නේ පොල්තෙල් පහන. ඒක නිසා මම ඔය කොයි පහන් නිර්මාණය වුණත් මම කැමතිම පොල්තෙල් පහනට තමයි. දැන් අපි මේකට පහනක් සම්බන්ධ කරගන්න ඕනේ. දැන් මම මේ ටික ලස්සන කරගත්තා. ඔයගොල්ලන්ට පේනවනේ මේ විදියට. දැන් මම ගත්තා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න ගන්න පොල්තෙල් පහනක්. මේ බලන්නකෝ මැටි පොල්තෙල් පහන් අපිට ඕන තරම් ගන්න තියෙනවා. මේ දවස්වල ඕගොල්ලෝ ගාව හරියට මේ ඇති වෙසක් කාලේ නිසා මට ඒකින්දම තමයි හිතුනේ මේ නිර්මාණය කරන්න. දැන් අපිට මේ පහන මේකට තියලා අලව ගන්න පුළුවන්. මේ බලන්නකෝ මේ විදිහට මේක තියලා අලව ගන්න පුළුවන්. මේක අලව ගත්තාම මේ විදිහට තමයි පේන්නේ. ඉතින් මේ බලන්නකෝ ඕගොල්ලෝ මේ වගේ චූටි නිර්මාණයක් කරන්න උත්සාහ කරන්න. මේකට ඕගොල්ලන්ට ඕනම තෙල් වර්ගයක් දාලා පත්තු කරන්න පුළුවන්. මේ හවස් වෙනකොට ඕන ඕගොල්ලන්ට පැංගිරි තෙල් වගේ දෙයක් දාලා පත්තු කරන්න පුළුවන්. දවාලක උදේවරුවක සුවඳ හමන දෙයක්. ඒ කියන්නේ ඖෂධීය ගුණයෙන් යුතු තෙල් වර්ගයක් පාවිච්චි කරන්න. নানা ප්‍රකාර සුවඳ වර්ග දාපු විලවුන් තෙල් වර්ග දාන්නේ නැතුව. මේ මොකද අපි මේවා නිතරම ආග්‍රහණය කරනවානේ. අපි හුස්ම ගන්නකොට අපේ ඇඟ ඇතුළට යනවා. ඒක නිසා පුළුවන් තරම් ස්වභාවික තෙල්, ඒ කියන්නේ ඖෂධීය ගුණයෙන් යුතු තෙල් වර්ග පාවිච්චි කරනවා නම් හොඳයි කියලා මං හිතනවා. ඒක නිසා ඔයගොල්ලන්ට උදේ දවල් කාලවලදී කරාබු නැටි තෙල්, කුරුඳු තෙල්, ඒ වගේ ඖෂධීය ගුණයෙන් යුත් තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. හවසක දල්වනවා නම් මේකට පැංගිරි තෙල් ටිකක් දාලා පත්තු කරලා තිබ්බහම ඔයගොල්ලන්ට මදුරු වෙන ප්‍රමාණය එහෙම අඩු වෙනවා. මොකද පැංගිරි තෙල් මේ මදුරුවන්ට විසයි කියලා කියනවනේ. ඉතින් බලන්නකෝ මට හිතුණා මේ වගේ පොඩි නිර්මාණයක් ඕගොල්ලන්ට කරලා පෙන්නන්න. ඉතින් ලස්සනයි කියලා හිතෙනවා නම් ඉතින් මටත් බලන්න ඕගොල්ලොත් හදලා මේ ලස්සන පින්තූරයක් ෂෙයා කරන්න. ඉතින් ඕගොල්ලන්ගේ අදහසුත් මට දක්වන්න. අපි ඉපදුණු දා ඉඳන් මැරෙනකම්ම මේ පොල්තෙල් පහන අපිට ගොඩක් වැදගත්. සුබ විශේෂ කටයුතු වලදී වගේම අපේ අවසානයේ තෙක්මත් අපිට මේ පොල්තෙල් පහන වැදගත්. අවසාන මොහොතදී මේ පොල්තෙල් පහනක් අනිවාර්යෙන් දල්වන ඕගොල්ලෝ දැකලා තියෙනවනේ. ඒක නිසා අනිත් පහන් වර්ග වලට වඩා අපි දාන්න අඳුනන සාමාන්‍ය පොල්තෙල් පහන, සාම්ප්‍රදායික පොල්තෙල් පහන ගොඩක් වටිනවා කියලා මට හිතෙනවා. මේ පහන ඕගොල්ලන්ට පුළුවන් වර්ණ ගන්න ලස්සන පාටකින්. මම අද එහෙම කරේ නෑ. මේකේ ස්වභාවික ගතිය පෙන්න ගන්න ඕන නිසා මම වර්ණ ගන්නවන්නේ නෑ. මේක කොහොමත් මේ විදිහටම තමයි තියාගන්නේ. ඕනනම් මෙහෙම අලව ගන්නත් පුළුවන් ඕගොල්ලන්ට. නැත්තම් කොහොම තියාගන්නත් පුළුවන්. වැටෙන්නේ නෑ මේක. කැමති නම් කැමති විදිහකට කරගන්න පුළුවන්. ඉතින් මේකට පහනට තෙල් ටිකක් දාලා දල්ව ගන්න තමයි තියෙන්නේ. අපි දල්වගෙනත් බලමුද එහෙනම් ඕගොල්ලන්ට පෙන්නන්න. ඉන්න මම මේක දල්වගෙන එන්නම් එහෙනම්. දල්වනේ මේ විදිහට තමයි අපි හදාගත්තු චූටි පහන පේන්නේ. මේක හරිය ලස්සනයි, සිරියාවයි. ඉතින් බලන්නකෝ ඕගොල්ලන්ටම පේනවනේ. මේ බලන්නකෝ හරිම සුන්දරයි. චුට්ටක් හිතන්න විතරයි තියෙන්නේ අලුත් නිර්මාණයක් කරන්න. ගොඩක් මහන්සි වෙන්න, ගොඩක් දේවල් හොයන්න දුවන්න දෙයක් නෑ. අපි දැන් දකින්න පහන් හදන්න අපිට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඉටි වර්ග ගේන්න ඕනේ, හොයන්න ඕනේ, තෙල් වර්ග හොයන්න ඕනේ. එහෙම නෑ. මේ මං කරේ පුංචිම සරල දෙයක්. ඕගොල්ලන්ට පුළුවන් එදා ගෙදර තියෙන දේවල් වලින් හදලා ලස්සන නිර්මාණයක් කරගන්න. පුළුවන් නම් මේ පහන මේකට තියලා අලව ගන්න බලන්න. මොකද පොඩ්ඩෝ ගෙවල් වල ඉන්නවා නම් මේගොල්ලෝ අදිනවා කරනවානේ. එතකොට මේක ඇඟට පෙරලෙන්න පුළුවන්. ඒක නිසා පුළුවන් හොඳම වැඩේ මේක අලව ගන්න. මටත් හිතුණොතින් මේක අලවලා තියා ගන්නවා. බලන්නකෝ ඉතින් මේ හරි ලස්සනයි, සිරියාවයි. ලස්සන තැනක තියන්න පුළුවන්. ඕගොල්ලන්ට බුදු පහන ගාව වුණත් මේක තියන්න පුළුවන්. ලස්සනයි. මං කිව්වා වගේ මේකට ධාන්‍ය වර්ග, වීදුරු බෝල, ඇට වර්ග මොනවා හරි තියෙන ලස්සන දෙයක් ඕගොල්ලන්ට දාන්න පුළුවන්. කැමති නම් ටිකක් උස බෝතලයකට මේක නිර්මාණය කරගන්නත් පුළුවන්. මේ බලන්නකෝ.
ඕගොල්ලන්ට කැමති විදිහක් කරන්න. මම ඕගොල්ලන්ට අදහසක් විතරයි අරගෙන ආවේ. ඉතින් මම මේ වගේ කරපු චූටි සුකුරුත්තන් නිර්මාණ ගොඩක් තියෙනවා මගේ channel එකේ. ඕගොල්ලෝ කැමති නම් ගිහින් බලන්න. ওই පසුබිමින් පේන පින්තූරෙත් මම කරපු වීඩියෝ එකක් තියෙනවා channel එකේ. ඕගොල්ලෝ කැමති නම් ගිහින් බලන්න. ඉතින් ඕගොල්ලෝ මේවට සතුටු වෙයි නම් මටත් අදහසක් දක්වලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම බලාගෙන ඉන්නවා ඕගොල්ලන්ගේ අදහස් කොහොමද කියලා. එහෙනම් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් එන්නම්.